සුබ සන්ධ්‍යාවක් හැම දරුවෙකුටම පර්ල්ගේට් කැම්පස් ආයතනයේ මගින් AAT පළමු අධීරය හඳුන්වා දීමේ වැඩසටහනත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙන Zoom වෙබිනාර හා සම්බන්ධ වෙන දරුවෝ 300කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැම දරුවෙක්ම අපි ඊටාම සෙනෙහසින් අපේ ආයතනයට අපි පිළිගනු ලබනවා. මම විශ්වාස කරනවා මේ අද වැඩසටහනට සම්බන්ධ වෙන බොහෝ දරුවන් ප්‍රමාණයක් 2025 අවුරුද්දේ නියමිත ඔලෙවල් විභාගයේ 2026 ලියලා මේ වෙද්දී ප්‍රතිඵල ඇවිල්ලා උසස් පෙළ තමන්ගේ ගමන ආරම්භ කරන්න සූදානමින් ඉන්න විශාල දරුවෝ ප්‍රමාණයක්. එහෙව් දරුවන්ගෙන් කොමර්ස් විෂය හදාරන විශාල දරුවන් ප්‍රමාණයක් මේ පාඨමාලාව කරන්න පෙළඹෙනවා. එතකොට මේ පෙළඹෙන දරුවෝ සමූහයක් තමයි අපිත් එක්ක මේ අද සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද හවස මේක මේ වගේ වෙලාවට දරුවෝ 300ක් විතර මේ සජීවී වෙබින එක සම්බන්ධ වීමත් ඉතාම සතුටු දනවන කාරණයක්. ළමයි මම මේ වැඩසටහනේ ආරම්භයට ප්‍රවේශයක් ගන්න ඔයාලගෙන් පුංචි ප්‍රශ්න කිහිපයක් අහනවා. පුතේ ලංකාවේ ගිය අවුරුද්දේ අන්තිමට තිබුණ A level exam එකේදී කොමර්ස් වලට ළමයි කීයක් විතර පෙනී හිටින්නේ නැද්ද? ළමයි කී දෙනෙක් විතර ඔයාලා හිතනවාද කොමර්ස් වලට පෙනී හිටින්නේ නැද්ද කියලා? ඒ වගේ මේ පෙනී හිටපු දරුවන්ගෙන් කොමර්ස් වලට විෂයන් තුනක් තියෙනවනේ පුතා කොමර්ස් වල ඔයාලා කරන්න ඕනේ. ඒ විෂයන් තුනටම ඒ ගත්ත දරුවෝ කී දෙනෙක් ඇද්ද කියලා පුතාලා හිතනවද? මම පටන් ගන්නෙමු දෙන ලොකු ප්‍රශ්නයක්. පුතේ ඔයාලා දන්නවද අන්තිමට තිබුණු උසස් පෙළ විභාගයේදී ලංකාවේ පුතා 59749ක් කොමර්ස් වලින් A level ලියනවා. ඔයාලා දන්නවද ඒකෙන් පුතා විෂයන් තුනටම ඒ ගත්ත දරුවෝ ඉන්නේ පුතා 2264ක්. 2264ක් තමයි පුතේ ඒ ගත දරුවෝ ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත දෙක percentage එක විතර ගත්තොත් ළමයි ලංකාවේ කොමර්ස් වල කොමර්ස් කරන දරුවන්ගෙන් 100ට 3ක් 4ක් අතර ගාණක් විතරයි පුතේ විෂයන් තුනටම ඒ ගන්න. හරි ඉන්ටරෙස්ටිං නේද? ඊට පස්සේ ඔයාලා දන්නවද පුතේ ඔයාලගේ O level ප්‍රතිඵල මත ලංකාවේ පළවෙනියා දෙවෙනියා පුතා කැල්කියුලේට් කරේ නැති වුණාට ඒ සම්බන්ධ දත්ත ඉදිරිපත් කරේ නැති වුණාට ඔයාලා දන්නව නේද උසස් පෙළට එහෙම නැහැ. උසස් පෙළ කොමර්ස් වල පළවෙනියක් ඉඳලා 100 වෙනියා දක්වා අපි ස්ථාන බැලුවොත් පුතේ ලංකාවේ කියන්නේ මුල්ම ස්ථාන 100 ගත්තොත් ඔයාලා දන්නවද පුතේ ඒ මුල් ස්ථාන 100න් 100 දෙනාගෙන් 50ක් 70ක් අනිවාර්යයෙන්ම පුතේ A level කොමර්ස් එක ඔලෙවල් ඉවරන ගමන් A level කරන ගමන් පුතේ AAT කරලා තියෙනවා. ලංකාවේ කොමර්ස් වල මුල් රෑන්ක් 100න් ඉන්න දරුවන්ගෙන් 50ක් 70ක් ගත්තොත් අනිවාර්යයෙන්ම ළමයි එයාලගේ කොමර්ස් A level කරන ගමන් AAT complete කරලා තියෙනවා. ඔයාලට මම මේ කියන එක බොරු නම් පුතේ ඔයාලට පුළුවන් AAT ශ්‍රී ලංකා කියලා Facebook එකේ search කරන්න. AT ශ්‍රී ලංකා ආයතනයේ Facebook වීඩියෝට යන්න පුළුවන්. නැත්නම් පුතේ ඔයාලට යන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ කියන කාරණේ පුතා බොරුද කියලා. මම මේ කාරණයක් එක්කම ළමයි පොඩි ප්‍රවේශයක් ගන්න AAT පාඨමාලාව ගැන. ළමයි ලංකාවේ බොහෝ දරුවෝ ප්‍රමාණයක් මුල් රෑන්ක් දාන දරුවෝ ප්‍රමාණයක් 100න් 60ක් 70ක් විතර මුල් රෑන්ක් 100න් 60න් 70ක් විතර මේ AAT කරන්න පුතේ බලපාන ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි ළමයි AAT පාඨමාලාව ගත්තාම ඒකේ පුතා අධීර තුනක් තියෙනවා. කියන්නේ මාස 6න් 6ට එක්සෑම් තියෙනවා පුතේ. මාස 6න් 6ට එක්සෑම් තියෙනවා. මාස 18කින් පුතා ෆුල් කෝස් එක කම්ප්ලීට් වෙනවා. හරිද? මාස එක්සෑම් එකක් තියෙනවා පළවෙනි අදිරි ඊට පස්සේ සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. දෙවෙනි එක තියෙනවා ඒක සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. තුන්වෙනි එක තියෙනවා ඒක සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. තුනම කම්ප්ලීට් වුණාට පස්සේ BMICH එකේදී මේ ඒ ප්‍රධාන උත්සවයේ තියෙනවා.
එතකොට ළමයි මම මේ කියන්න ගියේ මේ ඩබල් AT මේ පාඨමාලාවේ තියෙනවා පුතා සුවිශේෂී විෂය නිර්දේශයක්. මම ඔයාලට ඒක දැන් පෙන්වන්න යන්නේ පුතේ. ඩබල් AT පාඨමාලාවේ තියෙන විෂය නිර්දේශය මතර ස්ක්‍රීන් එක දැන් ෂෙයා වෙනවා පුතේ මේ මොහොතේ. මේ තියෙන්නේ පුතා ඩබල් AT වල තියෙන විෂය නිර්දේශය. හරි ඔයාලා බැලුවොත් ඔයාලට පෙනෙයි. හරියට දෙන්න පුතේ මට. මේ තියෙන පුතා පළවෙනි අධීරයේදී ඔයාලා ඩබල් AT වල ඉගෙන ගන්න තියෙන විෂයන් ටික මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර පරිසරය කියන එක. දෙවෙනි අධීරයේ පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය, ඩිජිටල් පරිවර්තනය හා තොරතුරු පද්ධති කියන එක. ඊට පස්සේ ව්‍යාපාර නීතිය කියන එක පුතා. ඊට පස්සේ ව්‍යාපාර කළමනාකරණය කියන එක. තුන්වෙනි අධීරයේදී පුතා ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මූල්‍ය වාර්තාකරණය, කළමනාකරණ හා ගිණුම්කරණය සහ මූල්‍ය, අවදානම් පාලනයන් සහ විගණනය, සාස්ථාපිත සහ පුද්ගලික බදුකරණය කියලා විෂයන් 12ක් ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව ළමයි ඔයාලා බැලුවොත් ඔයාලට පේනවා මේ ව්‍යාපාර sannivedanaya කියලා පුතා ව්‍යාපාර ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න ඕනේ පුතේ ඔයාලා ඩබල් AT පාඨමාලාව තුල. පුතේ මේ තියෙන විෂයන් ටික ඔයාලා බැලුවොත් ඔයාලා නිකම්ම කම්පෙයාර් කරලා බැලුවොත් A level විෂය නිර්දේශයත් එක්ක. දැන් A level වල තියෙන ප්‍රධාන විෂයන් මොනවද පුතේ ඔයාලා කරන්න තියෙන ඒවා? සාමාන්‍ය ළමයි කරනවා accounting කරනවා. ඊට පස්සේ පුතා business studies ව්‍යාපාර අධ්‍යයනය කරනවා A level වලට. ඊට පස්සේ පුතා econ කරනවා ආර්ථික විද්‍යාව. ඊට පස්සේ පුතා ඔයාලා දන්නවා මේ තොරතුරු තාක්ෂණය කියලා විෂයක් තියෙනවා. JIT කියලා විෂයක් තියෙනවා. ඒ වගේම පුතේ ජෙනරල් ඉංග්‍රීසි කියලා විෂයක් තියෙනවා. විෂයන් පහක් තියෙනවා. ප්‍රධාන විෂයන් තුන තමයි කොමර්ස් වල තියෙන තුන. අරක හැමලාමෙම මොන විෂය ධාරාව කරත් JIT කියන එකයි කියන්නේ තොරතුරු තාක්ෂණයයි ඉංග්‍රීසි කරන්න ඕනේ. එතකොට ළමයි මේ විෂය නිර්දේශය ගත්තාම ළමයි මේ ඩබල් AT පාඨමාලාවේ තියෙන විෂය නිර්දේශය ගත්තාම පුතේ ඔයාලගේ A level syllabus එකේ තියෙන econ, business studies, accounting කියන මේ විෂය නිර්දේශයෙන් පුතා 95%ක්ම පුතා ඩබල් AT වලින් ආවරණය වෙනවා. සාමාන්‍යයෙන් ඩබල් AT දැන් පටන් ගත්තාම සාමාන්‍ය පුතේ A level exam එකට දැන් ඔයාලා ලියන්නේ 28 නේ. exam එකට පුතා මාස 7-8කට කලින් පුතේ complete කරන්න පුළුවන්. ඒතකොට ඩබල් AT කරපුවාම ළමයෙකුට හම්බෙන පළවෙනිම chance එක තමයි පුතා A level කරන ළමයෙකුට අර සාමාන්‍ය A level කරන ළමයෙක් පුතා 2028 වෙනකන් අගෝස්තු වෙනකන් ඉගෙන ගන්න එක ඔයාලට පුළුවන් වෙනවා පුතා ඊට මාස 8කට කලින් සිලබස් එක ඉවර කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා පුතා මේ හැම විෂයකටම පුතා පේපර් ලියනවනේ. ඔයාලට පුතා මේ ඩබල් AT ආයතනයේ මේ විෂයන් 13ම පේපර්ස් ලියන්න තියෙනවා. අධීරයෙන් අධීරයට. එතකොට ඔයා සාමාන්‍ය පුතා පේපර් 13ක් ජාතික මට්ටමේ පාසල් වාර විභාග නෙවෙයි ඩබල් AT කියන්නේ ජාතික මට්ටමේ විභාගයක්. ඒක ලියද්දි පුතා මොකද වෙන්නේ ඔයා? එකක් සිලබස් එක කලින් ඉවර වෙනවා ළමයින්ට කලින්. අනිත් එක ළමයි මේ ජාතික මට්ටමේ විභාග 13ක් ලියනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? අර සාමාන්‍ය A level කොමර්ස් කරන ළමයෙකුට වඩා කලින් ඔයාගේ සිලබස් එක ඉවරයි. ඔයා විභාග 13ක් විතර කම්ප්ලීට් කරලා ලොකු කොන්ෆිඩන්ස් තියෙන ළමයි. එතකොට ඊට පස්සේ ඔයා A level ක්ලාස් උත් ගියාම ඊට පස්සේ ඔයා ඉස්කෝලේ ඉගෙන ගත්තාම ඔයාගේ සිලබස් එක තුන් පාරක් විතර පුතා මොකද වෙන්නේ ඔයා? ඉගෙනගෙන තියෙනවා. පැහැදිලිද? එතකොට ළමයි දැන් ඔයාලට තේරෙනවා ඉතින් මම මේ කියන කතාව. මෙන්න මේ වාසිය හින්දා තමයි පුතේ ගොඩක් ලංකාවේ මුල් රෑන්ක් දාන 100 දෙනාගෙන් 50ක් 70ක් A level කොමර්ස් කරන ගමන්ම ඩබල් AT කම්ප්ලීට් කරන්නේ. ඒකයි පුතේ යාලා ලොකු වාසියක් වෙනවා ළමයින්ට වඩා. ඒ වාසිය තමයි පුතා මොකද්ද? අනිත් අයට වඩා කලින් මේ වැඩේ ඉවර කරගෙන පේපර්ස් ටිකක් හොඳට කරලා හොඳ රෑන්ක් එකක් දාන්න පුළුවන් වෙන එක. අන්තිම අවුරුදු ගානක් බැලුවොත් පුතේ ලංකාවේ ඩබල් AT කරපු ළමයි තමයි මුල් රෑන්ක්ස් වල ඉන්නේ. ඔන්න ඔය හේතුව නිසා. හරි. ඊට පස්සේ පුතා තව වැදගත්කම් තියෙනවා. පුතේ මට විනාඩියක් දෙන්න ළමයි. විනාඩියක් දෙන්න පුතේ මට. හරි. ඔන්න පුතා දැන් මම එක වැදගත්කමක් කිව්වා. ඇයි A level කරන ළමෙක්
ඩබල් AT කරන්න ඕනේ. මොකද්ද මේ විෂය නිර්දේශාවරණය වීමයි පේපර්ස් කරන්න තියෙන හැකියාව නිසා තමයි පළවෙනිම හේතුව ඔයාලා ඩබල් AT කරන්න ඕන වෙන එක. ඊළඟට තව හේතුවක් තියෙනවා පුතා. ඊළඟ හේතුව තමයි ළමයි දැන් ඔයාලා දන්නව ඇති පුතේ ලංකාවේ දැන් ඔයාලයි ගමේ වුණත් ඕන තැනක බලන්න පුතා ඉගෙන ගත්තා ඉන්නවා සාමාන්‍ය A level කොමර්ස් කරපුවා ඉන්නවා. හැබැයි යාළුවට ජොබ් නැහැ. ජොබ් නැහැනේ ගොඩක් අයට. පුතේ ඔයාලා හිතන්නේ අධ්‍යාපනයේ වැරද්දක් රටේ ප්‍රශ්නයක් කියලාද? නෑ ළමයි. ඒකට හේතුව තමයි ළමයි අද කාලේ පුතේ ජොබ් එකක් දෙන්නේ නැහැ ඔයාලට අධ්‍යාපන සුසුකම් වගේම වෘත්තීය සුසුකමුත් තිබ්බේ නැත්තම්. ඇකඩමික් ක්වොලිෆිකේෂන් උයි පුතා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා දෙකම තියෙන්න ඕනේ පුතේ අද කාලේ ජොබ් එකකට යන්න. මොකක්ද පුතේ මේ අධ්‍යාපන සුසුකම් කියලා කියන්නේ? ළමයි අධ්‍යාපන සුසුකම් කියලා කියන්නේ අපිට පාසල් වලින් ඊට පස්සේ පුතා විශ්වවිද්‍යාල වලින් විවිධ උසස් අධ්‍යාපන ආයතන වලින් පුතා ලබා දෙන විෂය දැනුම. දැන් ඔයාලගේ පාසලෙන් ඔයාලට දෙන O level A level කියන්නේ පුතා අධ්‍යාපන සුසුකම. විශ්වවිද්‍යාලෙන් ඔයා ගන්න ඩිග්‍රී ඒවා ඒත් අධ්‍යාපන සුසුකම් පුතේ. ඊට පස්සේ මොනවා හරි ආයතනයකින් පුතා ඔයාලා ගිහලා කරගන්න ඩිප්ලෝමා ඉංග්‍රීසි ඩිප්ලෝමා IT ඩිප්ලෝමා ඒවත් පුතේ ඇවිල්ලා අධ්‍යාපන සුසුකම් කියන කොට තමයි යන්නේ. ඒ වගේම පුතේ ඕනම රටක තියෙනවා වෘත්තීය සුසුකම් කියලා දෙයක්. වෘත්තීය සුසුකම් කියන්නේ පුතා යම්කිසි වෘත්තියකට අදාළව පුතා ප්‍රායෝගික දැනුම ලබා දෙන සුදුසුකම්. දැන් accounting කරන ළමෙක් නම් විශේෂයෙන් accounting පැත්තේ ඩිග්‍රියක් තිබ්බට ඒක අධ්‍යාපන සුසුකම්. එතකොට ඔයාලට account පැත්තේ ඉහළට යන්න නම් පුතා සාමාන්‍යයෙන් තියෙන වෘත්තීය සුසුකම් තමයි පුතා chartered, CIMA, ACCA, CMA, double AT එහෙම ඒවා තියෙනවා. බැංකින් සම්බන්ධ ඩිග්‍රියක් කියන්නේ පුතේ අධ්‍යාපන සුසුකමක්. හැබැයි බැංකින් වල වෘත්තීය සුසුකම තමයි පුතා ශ්‍රී ලංකාවේ තියෙන IBSL ආයතනය කියලා එකක්. ඒකෙන් දෙන ක්වොලිෆිකේෂන් එක. ඒතකොට පුතේ ළමයින්ට අධ්‍යාපනයෙන් ඉස්සරහට ගියාට බෑ පුතා අද රැකියාව වෙළඳපොළ තුල ඉස්සරහට යන්න නම් අධ්‍යාපන සුසුකමයි පුතේ වෘත්තීය සුසුකමයි දෙකම කරන්න ඕනි. එහෙම නැත්නම් පුතේ ඔයාලට ඉස්සරහට යන්න බෑ ජොබ් නැති වෙනවා. ඔය ගොඩක් අය කොමර්ස් කරලා ගෙදර ඉන්නවා වගේ ඔයාලට ඉන්න වෙනවා. එතකොට පුතේ ඩබල් AT ආයතනය කියන්නේ පුතා මේ ලංකාවේ පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙන පුතා වෘත්තීය සුසුකම් ලබා දෙන ආයතනයක්. ලංකාවේ O level ලියලා ඉවර වෙච්ච ගමන්ම A level වලට කලින් පුතේ වෘත්තීය අධ්‍යාපන සුසුකම් ලබා ගන්න පුළුවන් එකම ආයතනය තමයි ඩබල් AT ශ්‍රී ලංකා ආයතනය. දැන් තව වෙනත් වෘත්තීය සුසුකම් තියෙනවා ඒවා A level ඉවර වෙලා කරන්න පුළුවන් ඒවා. හරිද? ඒවා A level ඉවර වෙලා කරන්න පුළුවන් ඒවා. එතකොට පුතේ ඔයාලට මේ ඩබල් AT කරන එකේ වාසිය තමයි පුතා මේ ඩබල් AT ආයතනය කියන්නේ පුතා වෘත්තීය අධ්‍යාපන ආයතනය. මේක පුතා පිහිටවලා තියෙන්නේ පුතේ ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ පුතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් පිහිටපු ආයතනයක් තියෙනවා පුතා වරලත් ගණකාධිකාරී ආයතනය කියලා. මේ වරලත් ගණකාධිකාරී ආයතනයේ මූලිකත්වයෙන් තමයි පුතා පාර්ලිමේන්තු පනතකින් පිහිටපු වරලත් ගණකාධිකරණ ආයතනයේ මූලිකත්වයෙන් තමයි පුතා 1989 ඩබල් AT ශ්‍රී ලංකා ආයතනයේ පිහිටවන්නේ. ඒ වගේම පුතා මේ ඩබල් AT ශ්‍රී ලංකා ආයතනයේට පුතා විශේෂයෙන්ම දකුණු ආසියානු සහ පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ පූර්ණ සමාජිකත්වය. ඒ වගේම ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සංසදයේ පුතා පූර්ණ සමාජිකත්වයේ තියෙනවා. ඒතර මේ ඔයාලා මේ ගන්න ක්වොලිෆිකේෂන් එක පුතා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙන වෘත්තීය සුසුකමක්. එතකොට පුතේ ඔයාලා ඩබල් AT කරපුවාම ආට තියෙන දෙවෙනි වාසිය තමයි කොමර්ස් ළමයෙකුට ඔයා A level ලියලා ඉවර වෙද්දිම පුතා ඔයාට පුතා අධ්‍යාපන සුසුකම උත් වෙන A level සම්බන්ධයෙන් වෘත්තීය සුසුකම උත් පුතේ ඔයාට තියෙනවා. ඒතර ඒක තමයි පුතේ ඔයාලට තියෙන දෙවෙනි වාසිය ළමයි මේ ඩබල් AT A level කොමර්ස් එක කරන එකේ. ඒකයි පුතේ ලංකාවේ ගොඩාක් රෑන්ක් දාන දරුවෝ මේ වැඩේ කරන්නේ. මේ තියෙන පුතා මේ තියෙන ඩබල් AT වල ක්වොලිෆිකේෂන් එකට තියෙන පිළිගැනීම ළමයි මේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ළමයි. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා A level කොමර්ස් කරාට පස්සේ සමහර අය දැකලා තියෙනවනේ පුතා පොඩි ජොබ් කරන් ඉන්නවා. හැබැයි ඔයාලා දන්නවද ඩබල් AT කම්ප්ලීට් කරලා තිබ්බහම ළමයි තියෙන තුන්වෙනි වාසිය තමයි දැන් ඔයාලට හිතන්න A level වලට කැම්පස් යන්න රිසර්ච් මදි වුණා කියලා. ලංකාවේ ළමයි කොමර්ස් වලට 59000ක් විතර ලියනවා. 7000 ගාණක් තමයි කැම්පස් එකට ගන්න. ඉතුරු ගාණටම ගෙදර තමයි ඉන්න වෙන්නේ. ඒක තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වභාවය. හරිද? එතකොට ළමයි
දැන් ඩබල් AT කරපු ළමයෙකුට පුතා කැම්පස් යන්න තු ගෙදර ඉන්න වෙන්නේ ඩබල් AT කරපුවාම. A level වලින් කැම්පස් යන්න බැරි වුණත් එයාට පුතේ අවස්ථාවක් තියෙනවා ඩබල් AT හරහා කැම්පස් යන්න. ඒ කොහොමද? ඔයා හිතන්නකො පුතා මේ ඩබල් AT වල ලෙවල් 3ම ඔයා A level කාලෙම කම්ප්ලීට් කරා කියලා. ඔයා කම්ප්ලීට් කරාට පස්සේ පුතා ඩබල් AT ආයතනයේ තියෙනවා පුතා බිස්නස් ස්කූල් කියලා එකක්. ඩබල් AT කම්ප්ලීට් කරපුවාම අවුරුද්දකින් පුතා වාට පුළුවන් ඩබල් AT බිස්නස් ස්කූල් එකේ පුතා මේ accounting and finance පුතා හයි ඩිප්ලෝමාව කරන්න පුළුවන්. ඒක අවුරුද්දකින් කරලා ඊට පස්සේ පුළුවන් පුතා වාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඊළඟ අවුරුද්දේ පුළුවන් අවුරුද්දකින් අර කම්ප්ලීට් කරලා ඊට පස්සේ අවුරුද්දකින් පුළුවන් පුතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පුතේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කරන්න පුළුවන්. ඒක කරලා අවුරුද්දකින් ළමයි ඔයාලට පුළුවන් පුතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පුතේ මාස්ටර් උපාධිය ගන්නත් පුළුවන්. කියන්නේ ඩබල් AD කරපු ළමයෙකුට අවුරුදු 3ක් ඇතුළත පුතා කැම්පස් එකේ නැති වුණත් මාස්ටර්ස් එකක් කරන්න පුළුවන් ජයවර්ධනපුර කැම්පස් එකේ යුනිවර්සිටි ගියේ නැති වුණා. ඔන්න පුතා තුන්වෙනි වැදගත්කම ඔයාලා මේ ඩබල් AD කරන එකේ කොමර්ස් ළමයි. හතරවෙනි වැදගත්කම මොකක්ද දන්නවද? දැන් ඔයාලා A level ඉවරයි කියන්නකො. A level ඉවරනාට පස්සේ පුතා තියෙන එක එක වෘත්තීය සුසුකම් මම කියවල චාර්ටර්ඩ් තියෙනවා. මේම විවිධ වෘත්තීය අධ්‍යාපන ආයතන තියෙනවා. සාමාන්‍ය කොමර්ස් කරපු ළමයි ඒ වෘත්තීය අධ්‍යාපන වලට යද්දී පුතා ඒවයි මුලින් ඉඳලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි ළමයි ඩබල් AT කරපු ළමයෙකුට එහෙම ඕනේ නැහැ. ඩබල් AT කරපු ළමයින්ට පුළුවන් පුතේ අර A level සාමාන්‍ය ළමයි කොමර්ස් කරලා මුලින් ඉඳලා පටන් ගන්න A level වලින් පස්සේ කරන සමහර වෘත්තීය අධ්‍යාපන සුසුකම් එකක් ජම්ප් කරලා අනිත් ස්ටේජ් එකක් ඉහළින් පටන් ගන්න පුළුවන්. දැන් එක්සැම්පල් එකක් මම පෙන්නොත් පුතේ ඔයාලට මේ තියෙන නේම් එකක් මේ සාමාන්‍යයෙන් තියෙන පුතා A level වලින් පස්සේ හරිද මේ තියෙන එක ළමයි A level වලින් පස්සේ පුතේ කරන් තියෙන වෘත්තීය සුසුකම් තමයි මේ තියෙන්නේ. මේ වගේ ඩබල් AT කරපු ළමයෙකුට පුතා සාමාන්‍යයෙන් මේ දැන් C වල ගත්තොත් පළවෙනි අධීරයේම නිදහස්. සීමා එකවල පුතා විවිධ පාඨමාලාවල පුතා පළමු අධීරයන් එහෙම රිලීස් වෙනවා නිකම්ම ඩබල් AT ළමයෙකුට. ඉතින් ඕක පුතා හින ලොකු වැදගත්කමක් ඩබල් AT කරන ළමයෙකුට තියෙන හතරවෙනි වැදගත්කම අනිත් අයට වඩා පුතා කලින් ක්වොලිෆිකේෂන් කම්ප්ලීට් කරන්න පුළුවන් වෘත්තීය සුසුකම් වුණා තේ ලෙවල් වලට පස්සේ. පස්වෙනි එක. පස්වෙනි වැදගත්කම මොකක්ද දන්නවද? ළමයි ඔයාලා දැකලා ඇති A level ඉවරනහම ඔයාලා නිකමට හොයලා බලන්න කොමර්ස් කරපු ළමයෙක් ජොබ් එකකට යන්න ගියාම ලොකු පඩියකට ගන්නවාද කියලා. A level ළමයි පාස් වුණා කියලා ළමයි මේ රුපියල් 50000 60000 පඩිය වලට ගන්නේ නෑ නිකන් A level කොමර්ස් කරපු පළියට. හැබැයි පුතේ ඔයාලා බලන්න ඩබල් AT කරපු ළමයෙක් A level ඉවරෙද්දී මෙයාගේ අධ්‍යාපන සුසුකමත් එක්ක A level වෘත්තීය සුසුකමුත් හදාගෙන තියෙන එක ඩබල් AT කියන්නේ වෘත්තීය සුසුකම. NVQ 5ට සමානයි මේ සුසුකමේ වැලියු එක. හරිද? NVQ 5ට සමාන වෘත්තීය සුසුකමක් පුතේ ඩබල් AT කියන්නේ. ඒක කොමර්ස් ළමයෙක් ගිණුම්කරණය පිළිබඳ පුතා NVQ 5ට සමාන වෘත්තීය සුසුකමක් එක්ක තමයි A level ඉවරෙද්දී ඩබල් AT කම්ප්ලීට් කරලා තිබුණොත් තියෙන්නේ. ඒකට එයා ජොබ් මාකට් එකට යද්දි පුතේ එයා අර සාමාන්‍ය ළමයෙකුට වඩා පුතා අධ්‍යාපනයි වෘත්තීය සුසුකම් දෙකම තියෙන එක්කනේ. එයාට පුතේ සාමාන්‍ය ළමයෙකුට වඩා පුතා රුපියල් 15000ක් 30000ක් වැඩි ජොබ් එකකට යන්න පුළුවන්. මම කියන්නේ A level වලින් පාවා. කැම්පස් එකේ නැති වුණා. මොකද වෘත්තීය සුසුකමක් එක්ක යන්නේ. ඒ විතරක් නෙමෙයි පුතා ඩබල් AT ආයතනේ ළමයි ඔයාලට පුතේ රැකියා බැංකුව කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා. ඔයාලා A level කරාට පස්සේ ඩබල් AT කම්ප්ලීට් වුණාට පස්සේ පුතේ මේ ඩබල් AT ආයතනේ තියෙනවා මේ AAT රැකියා බැංකුව කියලා. ඔයාලට පේනවා ඇති පුතා. ඒ ඩබල් AT ආයතනයෙන් කරන්නේ පුතේ ඔයාලා ගණකාධිකරණ ශාස්ත්‍රයේ පුතා රැකියාව වලට එහෙම පුහුණුව සඳහාම යොමු කරනවා පුතා මේ AT බැංකුවේ රැකියා බැංකුව හරහා. ඒතර මේ තියෙන්නේ ඒවා ගැන තොරතුරු ළමයි. හරි? එතන ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. ඒ විතරක් නෙවෙයි ළමයි මේ ඩබල් AT පාඨමාලාව කරපුවාම තියෙන ඊළඟ වැදගත්කම. ඩබල් AT කම්ප්ලීට් කරාට පස්සේ පුතා කොළඹ BMI CH එකේදී පුතා ඔයාලට ඔයාලගේ අම්මා තාත්තා එක්කන් ගිහිල්ලා පුතා අර උපාධි ලෝගෝ වගේ දාලා පුතා මාස 18කින් කම්ප්ලීට් කරාට පස්සේ පුතා ඔයාලට පුළුවන්කම තියෙනවා පුතා BMI CH එකේදී ඔයාලට මම දැන් ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ ෆොටෝ එකේ පේන ආකාරයට පුතේ ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ඩබල් AT සහතිකය ලබා ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ළමයි ඔයාලව ඩබල් AT පාඨමාලාව මේ ස්ටේජ් 3ම කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලා A level ඉවරලා ඊට පස්සේ ඩබල් AT කම්ප්ලීට් කළා A level ඉවර වෙලා ඔයාලට පුළුවන්
ඔය මේකේ තියෙන පුතා ට්‍රේනින් පීරියඩ් එකක්. ඒ ට්‍රේනින් පීරියඩ් එක ඉවර කරාට පස්සේ පුතේ ඔයාගේ නමට යටින් දාන්න පුළුවන් පුතා MAAT කියන ගෞරව නාමය. දැන් සාමාන්‍යයෙන් නමට යටින් හැම දෙයක් නැහැ ඉගෙන ගත්ත ඒවා වල දැකලා ඇති. නම ලිව්වහම නමට යටින් තියෙන පුතා එයාගේ ක්වොලිෆිකේෂන්. ඒත් මේ ඩබල් AT කරපු ළමයෙකුට කැම්පස් එකකින් කැම්පස් ගියා නොගියා හෝ ගියත් තමන්ගේ නමට යටින් පුතේ අලුතෙන් අධ්‍යාපන සුසුමක් දාගන්න පුළුවන් MAAT කියන ගෞරව නාමය දාගන්නත් පුළුවන්කම තියෙන වෘත්තීය නාමය. හරි. එතකොට ළමයි ඒ විතරක් නෙවෙයි. ඔයාලා දන්නවද නැහැ ඩබල් AT වල පුතා විෂයන් වල තියාග දෙනවා. දැන් පළවෙනි අධීරයේ ආර්ථික විද්‍යාව වැඩිම ලකුණු ලැබු ශිෂ්‍යයා කවුද? මූල්‍ය ගිණුම් කරන්නේ වැඩිම ලකුණු ලැබු ශිෂ්‍යයා කවුද? හැම අධීරයකදීම පුතා විෂය තියාග ලබා දෙනවා. ඒ වගේම ලංකාවේ ස්ථානය අල ලබා දෙනවා. ෆස්ට් ප්ලේස්, සෙකන්ඩ් ප්ලේස්, තර්ඩ් ප්ලේස් කියලා. එතකොට ළමයි මේ ඩබල් AT මේ ආයතනයේ වල මේ කෝස් එක කරපුවාම ඔයාලට පුළුවන්කම තියෙනවා අර A level ඉවර වෙන්න කලින් පුතේ එක පැත්තකින් Tamanට රටේ නිකන් අර ඉහළ පිළිගැනීමක් තියෙන ප්ලේස් ගන්න පුළුවන්. තමන්ගේ CV එකට තමන් ලංකාවේ මෙන්න මෙහෙම පළවෙනි වුණා කියන එක එහෙම එකතු කර ගන්න හැකියාවක් තියෙනවා ළමයි. ඒතර මෙහෙම බලපුවම වලට තේරෙනවා ඇති ළමයි මේ ඩබල් AT කියන්නේ සම්පූර්ණයෙන්ම A level කොමර්ස් කරන ළමයෙකුට තියෙන පුතා පියාපත් දෙකක් වගේ. මොකද යාට පුතා ඩබල් AT තියෙනවා නම් ලොකු දුරක් යන්න පුළුවන්කම පැහැදිලිවම තියෙනවා ළමයි. ඉතින් ළමයි මම නැවත කියනවා ඔන්න ඔය තියෙන වැදගත්කම් හින්දාම තමයි පුතේ ලංකාවේ මුල් රෑන්ක් දාන ළමයි 100න් අනිවාර්යයෙන්ම 60ක් 70ක් පුතේ O level ඉවරෙච්ච ගමන් A level ඉවර වෙන්න කලින් පුතා ඩබල් AT කම්ප්ලීට් කරන්න ඔන්න ඔය බෙනිෆිට් ටික තියෙන හින්දා. මම මේ කියනවා බොරු නම් පුතේ ඩබල් AT ශ්‍රී ලංකා කියන Facebook පිටුවට ගිහලා බලන්න. එහෙම රෑන්ක් දාපු ළමයි එයාලා දීපු වොයිස් කට් එකේ තියෙනවා. හරිද? වීඩියෝස් තියෙනවා එයාලා කියන ඒවා. ඒ නිසා ඔයාලට මම යෝජනා කරනවා පුතේ A level කරන ගමන් ඩබල් AT කරන්න. මුල් රෑන්ක් එකක් දාන්න කැමති ළමයෙක් නම් ජීවිතේ ගේමක් ගහන්න කැමති ළමයෙක් නම් ඩබල් AT අනිවාර්යෙන් කරන්න පුතේ. ඔයාලට අඩුම පිරිවැයකින් ගන්න පුළුවන් එක සුසුකමක් ළමයි. මේ ගොඩක් දෙමාපියෝ දන්නේ නැහැ, ගොඩක් දරුවෝ දන්නේ නැහැ. ඒ නිසා මේක හරියට කරලා පුතේ වැඩේ කරන්න. එතකොට ළමයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර්, ඔයා එහෙම කිව්වට අපිට කොහොමද A level classes තියෙනවා? සිනසුරාදීරිදා. සතිය දවස් 5 ඉස්කෝලේ යන්න තියෙනවා. කොහොමද අපි ඩබල් AT කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ළමයි අපි ඒකට පර්ල් ගේට් කැම්පස් ආයතනයේ විදිහට පුතා විසඳුමක් ගෙනල්ලා තියෙනවා. ඔයාලට පෙන්නන්න පුතේ ඇයි ඔයාලට අපි දීලා තියෙන විසඳුම මොනවද කියලා. તો ළමයි මේ ඩබල් AT සඳහා පුතේ ලංකාවේ දේශන පවත්වන පුතා ප්‍රමුඛ ආයතනයක් තමයි ළමයි අපේ මේ පර්ල් ගේට් කැම්පස් කියලා ආයතනය. ළමයි ඔයාලා දැකලා ඉතින් පුතේ ඩබල් AT වලට සමහර ආයතන තියෙනවා මේ එක විෂයක් රුපියල් 6000කට විතර විකුණනවා රෙකෝඩ් කරපුවා පරණේම. දැන් අපේ ආයතනේ එහෙම නැහැ. අපේ ආයතනයේ පුතා ළමයින්ට A level class යන ගමන් ඉස්කෝලේ යන ගමන් කිසිම හානියක් වෙන්නේ නැතුව පුතේ ඉගෙන ගන්න පුළුවන්. live රාත්‍රී online class තියෙන්නේ. live class. පරණ රෙකෝඩින් නෙවෙයි පුතා. හැමදාම ගුරුවරයාත් එක්ක අලුතෙන් අලුත් විෂය කරුණු ගන්නන live online class තමයි පුතා අපි රැට දාලා තියෙන්නේ. සතියට දවස් දෙකක් තියෙනවා. 7 ඉඳලා 9 වෙනකම්. එතකොට ඒකේ පරණ ඒවා යන්නේ නැහැ. ඔයාලට ගුරුවරයාත් එක්ක මෙහෙම live ඉගෙන ගන්න පුළුවන් පුතා රෙකෝඩින් වල ගහන්නේ නැහැ. හැබැයි පුතේ අපි ඔයාලට ළමයෙකුට පන්තියට එන්න බැරි වුණා කියන්නකෝ. තාකිසි ගම් ගැටලුවක් වුණා කියන්නකෝ. අපි ඔයාලට පුතා රෙකෝඩින් එකක් දෙනවා. දැන් live class එක ඇවිල්ලා ඔයාලා live ඉගෙන ගන්න පුළුවන් සර්ගෙන් ප්‍රශ්න අහන ගම රෙකෝඩින් නැතුව වෙන ක්ලාස් වල තියෙන රෙකෝඩින් අපේ live ළමයි ගුරුවරයන් ප්‍රශ්න අහම ඉගෙන ගන්න පුළුවන්. ඒකල්ලා පුතේ ඔයාලට මේ අපි මේ වීඩියෝ එකක් දෙනවා එදාම රෑ live class එකක ඔයාලට විභාගෙ දක්වා ඒක ඔන්ලයින් බලන්නත් පුළුවන්. හැබැයි live online class තියෙන එකම ආයතනෙ පුතා අපි. ඒක රෙකෝඩින් නැතුව ඔයාලට අපි නිකම්ම දෙනවා. ඒ විතරක් නෙවෙයි ළමයි අපි තනිකර ඩබල් AT ආයතනයේ තියෙන විෂය නිර්දේශන අනුව අපේ ටියුට් සකස් කරලා දිනවා සම්පූර්ණයෙන්. ඒ විතරක් නෙවෙයි ළමයි අපි ඔයාලට විභාගයට කලින් දැන් මේ ජනවාරි 1 වෙනියත් දැන් මේ සැරේ මේ දැන් පළවෙනි අදියරේ ළමයින්ට එක්සෑම් තියෙන පුතා 27 ජනවාරි. 27 ජනවාරි තමයි පළමු අදියරේ එක්සෑම් එක තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අදියරේ තියෙනවා ජූලි 27. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි අදියරේ තියෙන්නේ 28 ජනවාරි. කියන්නේ A level වලට කලින් මාසරකට කලින් සිලබස් ඉවර වෙනවා. එතකොට ළමයි ක්වොලිෆිකේෂන් එකකුත් තියෙන අය ඔයාලා. එතකොට ළමයි මේ ඩබල් AT වලදී හරිද? අපි මේ පාඨමාලාවේදී ළමයි පේපර්ස් වලට කරන එක්සෑම් වලට දාලා මොඩල් පේපර්ස් කරනවා. සම්පූර්ණයෙන්ම පුතේ අපි ඔයාලව හොඳටම එක්සෑම් එකට සූදානම් කරනවා රාත්‍රී ඔන්ලයින් පන්ති හරහා. අපි ගාව ඉන්න ලෙක්චර්ස්ලා ගත්තොත් ළමයි ලංකාවේ ඉන්න එක්ස්පර්ට් ළම ලෙක්චර් සෙට් එකක් ඉන්න අපි ගාව. හරි.
දැන් ඔයාලට ගත්තොත් ඔයාලට accounting කරන්න සර් ගත්තොත් බදුල්ල දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙලා ඊට පස්සේ ළමයි ලංකාවේ 6 වෙනියා වෙලා ජයවර්ධනපුර කැම්පස් එකේ ගිහලා accounting special degree එකක් ගත්ත සර් කෙනෙක් තමයි ඔයාලට accounting උගන්වන්නේ. ඉකෝන් උගන්වන්නේ මම පුතා දිස්ත්‍රික් ප්‍රථමයෙක් වෙලා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලේ ඉකෝන් ඩිග්‍රී එකක් අරගෙන ඉහළම ලකුණු අරගෙන ඒකේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙච්ච කෙනෙක්. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානේ තියෙනවා පුතා. ඒත් ලංකාවේ පුතා ඉහළ ප්‍රතිඵල ගත්ත ගුරුවරයෙක් තමයි ඔයාලට ඒක උගන්වන්නේ. ව්‍යාපාර පරිසරයත් එහෙමයි. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත ඩබල් AT වලට පුතේ අවුරුදු ගාණක් උගන්වපු රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල පුතා කතිකාචාර්යවරු විදිහට සේවය කරලා අත්දැකීම් තියෙන ගුරුවරු උගන්වන්නේ ඔයාලට. ඩබල් AT වලට අවුරුදු 15 10 එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරු තමයි ඔයාලට උගන්වන්නේ ළමයි මේ පාඨමාලාව තුල අපි. ඒකෝට ළමයි ඔයාලට සම්පූර්ණයෙන්ම පුතා qualified lectures ලගෙන් qualified note එක A level class ඉස්කෝලේට කිසිම බාධාවක් නැතුව ලයිව් රාත්‍රී ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ රෙකෝඩින් උත් අපි දෙනවා. පුතේ මාසික ගාස්තුව වෙන්නේ රුපියල් 2500යි. දරා ගන්න පුළුවන් ගානක්. අපේ දේශන ගාස්තුව වෙන්නේ පුතා මාසෙටම රුපියල් 2500යි. 2500 වඩා පුතා අපි කිසිම රුපියලක් වැඩිපුර ගන්නෙ නැහැ ඔයාලගෙන්. හරිද? කිසිම රුපියලක් වැඩිපුර ගන්නෙ නැහැ. අපි එක්ස්ට්‍රා ක්ලාස් දාන්න පුළුවන්. අපි ඒ වගේලා වැඩිපුර ගන්නෙ නැහැ. හරිද? ඒතර අපි 2500යි ගන්න. ඒ වගේම ළමයි ගොඩක් ආයතන තියෙනවා ඩබල් AT පළවෙනි අදියරේ විතරක් උගන්වනවා දෙවෙනි අදියරේ තුන්වෙනි අදියරේ උගන්වන්නේ නැහැ. අපේ ආයතනේ එහෙම නැහැ පුතා. පළවෙනි අදියරේටත් අපි ගාව ලෙක්චර්ස් ලා ඉන්නවා දෙවෙනි අදියරේටත් ඉන්නවා තුන්වෙනි අදියරේටත් ඉන්නවා. ඔයාලට අඛණ්ඩව කම්ප්ලීට් ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් වැඩි. දර පුතා අනිත් කාරණේ තමයි දැන් ඩබල් AT වල ජනවාරි විභාගයේ තියෙනවනේ. ඔයාලා අපේ ආයතනයට ආවත් නැත්නම් වෙන ආයතනයක ඉගෙන ගත්තා. ඔයාලා ජනවාරි විභාගයට පුතා දැන් රෙජිස්ටර් වෙන්න ඕනේ මේ ජනවාරි ජූලි මුල් සතියට කලින්. 27 ජනවාරි ලියනවා තමයි පළවෙනි අදියරේ ඩබල් AT වල. හැබැයි වාස් ඩබල් AT ශ්‍රී ලංකා ආයතනයේ පුතා ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට පුතා ඒකේ මේ වෙද්දී අයදුම්පත් කැඳවලා තියෙන ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා ජූලි මුල් සතිය දෙක වගේ අතුළත ගාව රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. කොළඹ ඩබල් AT ශ්‍රී ලංකා ආයතනෙ. රෙජිස්ටර් වුණොත් තමයි ඔයාලට ජනවාරි විභාගෙ ලියන්න පුළුවන්. ඔයා දැන් ඩබල් AT කරන්න ආසාවෙන් හිටියට බෑ. ඔයා 27 ජනවාරි ලියනවා නම් පුතා මේ ජූලි දැන් 2026 ජූලි දෙවෙනි සතිය වගේ වෙන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම පුතා ඔයා ශිෂ්‍යෙක්ද ලියාපදිංචි වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලා කරගන්න විදිහ නැහැ. ඒතර පුතා මේ ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වීමට අවශ්‍ය ශිෂ්‍ය ලියාපදිංචි අයදුම්පත කියලා එකක් තියෙනවා. ඒත් අපේ ආයතනයේ දේශන වලට සම්බන්ධ වෙන දරුවන්ට අපි ඒක නොමිලේම ඔයාලගේ ගෙදරට පුතා තැපැල් කරනවා දවස් දෙකක් ඇතුළත. ඒතර ආර්ථිකයෙන් එක ෆිල් කරලා ඒ ගාස්තු කියලා පුතා කොළඹට එක තැපැලෙන් යවන්න. ඒතර ඔයාලා ඩබල් AT ආයතනයෙන් ශිෂ්‍ය ඩෙන්ටිටි එකකුත් එනවා ඩබල් AT ආයතනයේ ඔයා ශිෂ්‍යෙක් කියලා. හරි? එතකොට ළමයි ඒක මතක තියාගන්න හොඳට මතක තියාගන්න. ඔයාලා දැන් ඩබල් AT පළවෙනි අදියරේ කරනවා නම් 27 ජනවාරි තමයි එක්සෑම් එක තියෙන්නේ. හැබැයි ඔයා පුතා මේ ජූලි මාසේ මුල් සති දෙක ඇතුළත අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්නම ඕනේ. එහෙම වුණ නැත්නම් පුතේ ආස දීපත් වැඩ කරගන්න දිහා නැහැ. ඒතර ඒකට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පුතා ශිෂ්‍ය දුම්පත අපේ ආයතනයෙන් වාගේ නිවසටම සම්පූර්ණයෙන්ම නොමිලේ අපි තැපැල් මාර්ගිකව එවනවා. ඒතර යම්කිසි දරුවෙකුට කැමති නම් මේ ඩබල් AT පාඨමාලාවට පුතේ සම්බන්ධ වෙන්න එයාට පුළුවන්කම තියනවා පුතේ මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවලා මේ දින අපේ ආයතනයේ අංකය ළමයි ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා 0.76යි හරි 0.76යි 558යි 33යි 90 හරි ඔක ඩබල් AT කියලා පුතා WhatsApp පණිවිඩයක් එවන්න පුළුවන් එහෙම ජොයින් වෙන්නත් පුළුවන් ආය අපි ගෲප් එකකට පුතා තොරතුරු දානවා ඔයාලගේ WhatsApp ගෲප් එකකට කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියලා මේ දින අපේ නම්බර එක මේ ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ළමයි. ඒකෝල ළමයි ওই ටික තමයි අපිට ඩබල් AT පාඨමාලාව ගැන පුතේ ඔයාලට හඳුන්වා දෙන්න තියෙන මූලික කාරණා ටික. හරි. එහෙනම් ළමයි අපේ හඳුන්වා දීමේ වැඩසටහන පුතා මෙතනින් නිමා වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒ WhatsApp දුරකථන අංකයට විමසන්න. ගෲප් එකට පුතා සියලුම උතුරු අපි යොමු කරනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. හරි. එහෙනම් ළමයි හැමෝටම සුබ රාත්‍රියක්. අපි ඩබල් AT වල ඉහළ ප්‍රතිඵල දාන දවසක හමු වෙමු ළමයි.